අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ අන්බොක්සින් වීඩියෝ එක. හස්බන්ගේ අම්මා ලංකාවට එන්න කලින් රටේ ඉඳන් උඹේ දාපු බඩු තමයි අද අපි අන්බොක්සින් කරන්න හදන්නේ. මේවා මෙහෙම අන්බොක්සින් කරාට මේවා ඇතුලේ ගොඩක් බඩු අඩු වෙලා තිබුණා. තව බඩු මීයෝ කාලා තිබ්බා. බලාගෙන ඉන්නකෝ ඉස්සරහට ඒ බඩු කාපු මීහවත් අපිට හම්බ වුණා. බලන්නකෝ මං එයා මැද්දේ පෙන්නන ඔයාලට. ඔරියෝ මං හිතුවේ අපේ පපා මේ විස්මුන්ට බය වෙයි කියලා. එයා මට උම්ම එකක් දුන්නා කියන්නකෝ. මේ දෙක ගෙනත් තිබ්බේ අපේ බබාට. මේ ඉන්නේ මගේ නැන්දම්මා. එයා ක්ලිප් නම් ගොඩාක් ගෙනත් තිබ්බා. ඇති වෙනකන් ගහපන් කියලා. මේ තමයි ළමයි ඒ රටේ කසිප්. මේ ෆ්‍රිජ් එකේ අලවණියව තිබ්බා. නේල් සෙට් එකක් තිබ්බා. ලස්සන හෑන්ඩ් බෑග් එකක් තිබ්බා. මෙන්න ඉන්න ඩයල් එක. හරි වටි වැටෙන්න තැනකින් තියන්න. බේබි ෂැම්පෝ. එතකොට මේ පැස්ටා. මෙන්න වගේ හවු චොකලට් එකක් තිබ්බා. මේකප් අයිටම්. ඊට පස්සේ අන්තිමට ඔන්නෝම තමයි ගේ තිබ්බේ. පිස්සන් කොටුවටත් වඩා අන්තයි ගේ. බලන්නකො හැටි. මේ නම් ඊළඟ දවසේ උදේ ඔක්කොම බඩු පෙට්ටි ටික අස් කළා. ඔක්කොම බඩු ටික මේ ඇඳේ උඩින් තියලා මම මේ වීඩියෝ එකක් ගන්නයි හදන්නේ. මොනවද තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට පෙන්නන්නයි හදන්නේ. බලන්නකො ඒ ටික එහෙම තිබ්බාම ලස්සන. චොකලට් තිබ්බා. පිස්ටින් තිබ්බා. ගොඩාක් බඩු තිබ්බා. මේක කාලා තියෙන අය කමෙන්ට් එකක් දාන ළමයි. ඊට පස්සේ ඩේරි මිල්ක් තිබ්බා. ටොම්බරෝන් තිබ්බා. මන්න මේකට හරි ආසයි අප්පා. ඊට පස්සේ මං ආසම කින්ඩ එක තිබ්බා. ඔයගොල්ලෝ කින්ඩ කන්න ආසයිද? ඊට පස්සේ තිබ්බා මේ නම් චීස්. මේකේ චීස් එකේ 5ක් විතර තියෙනවා. මේ තමයි පොමග්‍රැනේට් සිරප් එක. ඊට පස්සේ බවුන්ටි. මේක නිකන් අර ලංකාවේ තියෙන ට්‍රොපිකල් එක වගේ. ඊට පස්සේ මම මේ ගන්නේ දිගම දිග මාස්මිලෝ එකක්. දිගම දිග මාස්මිලෝ. ඊට පස්සේ මේක ඔයගොල්ලෝ දැකලා ඇති TikTok එකකින් මේව යනවා. මේ තමයි මේක මේ ටොපි යන්නේ මේ චොකලට් එක. ඒකත් මාර්මලස් තිබ්බා. මේක මේ ටොපියක් හරිම කිරි රසයි ඒක. ඊට පස්සේ මෙන්න මේක නම් මාර්ම රසයි ඈ. මේව නම් මම කාලත් නෑ මීට කලින්. මොනවද දන්නෙත් නෑ. මේව නම් මම කාලා තියෙනවා. ඒක නම් රසයි. ගොඩක් පැණි රසයි. මේකේ තියෙන්නේ කෝපි චොකලට්. මේ මයොනිස් තිබ්බා. ඊට පස්සේ ටොමැටෝ සෝස් තිබ්බා. මේ කහ පාට දිගට තියෙන්නේ මේ සෝල්ට්. ඊට පස්සේ මෙන්න මෙහෙම තිබ්බා. මේක නම් මං හිතන්නේ මයික්‍රෝවේව් දාලා හරි මොනවා හරි කරලා කන එක. මම කෑවේ නම් නෑ තාම මේක. ඊට පස්සේ ටූන ෆිෂ් ටින් තිබ්බා. මේවා නම් ගොඩාක් තිබ්බා. මම මෙතනින් තිබ්බේ ටිකයි. ගොඩක් තිබ්බා. ඊට පස්සේ ඔරියෝ එක. මේ ඔරියෝ එක මම වෙනද කන එකට වඩා ඇත්තටම මාර රහයි. ඊට පස්සේ මේ හව චොකලට් එක මම කලින් පෙන්නුවා නේද ඔයගොල්ලෝට වීඩියෝ එකේ. මේ ආයි තරම් තියෙන ඔරියෝ එකම තමයි. මේ ඊට පස්සේ ෂැම්පෝ තිබ්බා. මේක නම් මේ ෂවර් ජෙල් එක. ඊට පස්සේ තව මෙන් ෂැම්පෝ එකක් තිබ්බා. ඒක මෙන් ෂැම්පෝ එකක්. ඊට පස්සේ තාපව මේ ටොපියත් හරිම කිරි රසයි. පැස්ටා තිබ්බා. ඊට පස්සේ මෙන්න මේ ලස්සන මල් බොකෝ එක. ඔයාලා මාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න.